හායි යාළුවනේ කොහමද වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම මම අද ගෙනල්ලා තියෙන අලුත්ම වීඩියෝ එකට. අද ගෙනල්ලා තියෙන Record of Ragnarok season 1 episode 5 එක. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ඊට කලින් කියන්න ඕන ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේ YouTube channel එක subscribe කරගෙන ඒ වගේම මේ තප්පර පහ ඇතුළත වීඩියෝ එකට like එකකුත් දාගෙන set වෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් අපි අද ගෙනා වීඩියෝ එක බලන්න. No back for the next say song. Never tell a back that I never stay running. Even though අද එපිසෝඩ් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ගිය එපිසෝඩ් එකේ අපි ලූබ වෙනන දුකට එයාගේ සේනාංක එයාගේ යාළුවෝ ඒ වගේ මනුෂ්‍ය ජාතිය එකතු වෙලා ඒ දුකට බොන සීන් එකක්. ඔව් මේ ප්‍රශ්නයක් ආපුවම බොන්න ඕන කියන තියරියක තමයි මොනුත් ඉන්නේ. ඒ හින්දා බොන සීන් එකක් අපිට පෙන්වනවා. වයින් වෙන්න ඇති. ඔන්න ඊට පස්සේ අපි ගෙනියන තෝර් පැත්ත. තෝර් දැන් දිල්ලන් ඉන්නේ. ඒ හින්දා මේ නිවේදකයා කියනවා තෝරට දැන් මේ එරේන එකෙන් එළියට යන්න වෙලාව හරි කියලා. ඉතින් තෝරුත් මේ එරේන එකෙන් එළියට යන්න හදනවත් එක්කම අපිට පෙන්වනවා මේ ලූබුගේ සේනාංකයම ඇවිල්ලා තෝරට විරුද්ධව ෆයිට් කරන්න. ෆයිට් කරන්න කිව්වට ඇත්තට මේකට ඇවිල්ලා මේ තෝර අතින් එයාලගේ මේ ලූබු නැත්තම් එයාලගේ නායකයා ගිය තැනට මෙයාලට යන්න ඕන කියලා එයාලා තමයි කියන්නේ. එයාලා මේ තෝරට කියනවා අපිවත් අපේ ලූබු තුමාණන් ගියපු තැනට එක්කම් ඵලයන් කියලා. ඊට පස්සේ මේ හැමෝම මෙයාලගේ තරහ වෙන්නන්නත් එක්ක ආයුධත් අරගෙන තෝරගේ පැත්තට එද්දි හරි හොඳයි කියලා තෝර එකම එක පාරයි දෙන්නේ. මෙතන හිටපු සේනාංකෙම මෙරි වැටෙනවා. හැබැයි සේනාංකේ හැමෝම hina වෙලා තමයි මැරෙන්නේ. ඔන්න ඊට පස්සේ අපි එකයි යනවා අපේ බ්‍රෝන්හිල් පැත්තට. බ්‍රෝන්හිල්ලුයි ගෝලුයි මේක බලාගෙන ඉන්න බැලුවා එයාලා මෙතනින් පිටත් වෙලා යන්න පටන් ගන්නවා. එයාලා යන්නේ එයාලා ඊළඟට කවුද මේ සටන් කරන්න ඉන්නේ කියලා තෝරන්න තමයි මේ දෙන්න යන්නේ. ඒ අතරමැදි ගෝල් අහනවා මේ පරාද වෙච්ච මේ තරගෙන් පරාජය වෙච්ච අයට මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බ්‍රෝන්හිල් කියනවා එයාලට රීබෝන් වෙන්නවත් නැත්නම් එයාලා ගැඟවල් හදා ගන්නවත් බෑ. එයාලා ඩස්ට් එකක් තුලා මේ අභ්‍යවකාශයට මේකතු වෙවි කියලා. ඒ වෙලාවේ ගෝල් අහනවා එහෙම වුණොත් රැන්ග්ලිස්ට් මොකද්ද වෙන්නේ කියලා. බ්‍රෝන්හිල් කියනවා එයාටත් ඒ ටිකම තමයි කියලා. ඊට පස්සේ ගෝල් අඬන්න ගන්නවා. ඔයාලට මේ ගැන කිසි දුකක් නැද්ද බ්‍රෝන්හිල් ගා බ්‍රෝන්හිල්ටත් බැන. බ්‍රෝන්හිල් කියනවා දුකක් තිබ්බත් මේ වෙලාවේ ඒකට මුකුත් කරන්න බෑ. මොකද අපි මේ වෙලාවේ කොහොම හරි මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් පෙනී හිටින්න ඕන කියලා. ඊට පස්සේ ඒ දෙන්න පිටත් වෙලා යනවා. ඊළඟට කවුද මේ ඇරීන එකේ සටන් කරන්න කියලා මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් සටන් කරන්න කියලා තෝරන්න. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ අපේ බ්‍රෝන්හිල්ලුයි ගෝලුයි එයාලා මේ මනුස්සයන් වෙනුවෙන් සටන් වදින අය තෝරන්න ඉන්න තැනට ගිහිල්ලා එයාලා එක්කෙනෙක්ව තෝරනවා. එයාලා කිව්වට අපේ ගෝල් නම් පැත්තකට වෙලා හරි දුකෙන් තමයි ඉන්නේ. එයා කියනවා දෙවියන්ට සමාන වෙන්න කවුරුත් මේ ලෝකේ මිනිස්සෙක් නම් ඉතුරු වෙන එකක් නෑ නේද කියලා. ඒත් එක්කම අපේ බ්‍රෝන්හිල් කියනවා නෑ. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා කියලා එක්කෙනෙක්ව ගන්නවා. එයාගේ මේ නම්බරේ තියෙන්නේ කියන්නේ මනුස්ස જાතිය හැමෝටම එයාලා ඉපදුණු මේකේ නම්බරයක් තියෙනවා. හරිද? අන්න ඒකේ මෙයාගේ නම්බරේ තියෙන්නේ 0.0.0.0.0.0.0.0.1 කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ආයෙත් අපේ මේ වල්හල්ලා වල ඇරීනා ක්‍රවුන්ච් එක. ඒකෙදි අපි මේ නිවේදනය කරලා කියනවා ඔන්න දැන් අපේ මේ පළවෙනි තරඟ වටේ අවසන් වෙලා දෙවෙනි තරඟ වටේට තමයි අපි මේ යමින් පැවැත්වෙන්නේ. ඒක දෙවෙනි තරඟ අදියරට ෆයිට් කරන්නට මුලින්ම ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ මිනිස්සයා කියනවත් එක්කම පොළොවත් දෙබය කරගෙන එකපාරටම ලොකු පර්වතයක් එකක් අහස උඩටම නගිනවා. ඒක දැකලා මිනිස්සුත් පුදුම වෙනවා. ඒ වගේම දෙවිවරුත් පුදුම වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේක ඒ පර්වතයේ උඩ එක මිනිස්සෙක් ඉන්නවා. ඒත් එක්කම අපිට පෙන්න මේ පර්වතය උඩ ගියාට පස්සේ එන සත්තු ගොඩක් මේ ඇරීන එකට එනවා. ගෝරිල්ලෝ එනවා, සිංහ එනවා, ජිරාෆ්ලා වගේ එන සත්තු ගොඩක් මේ ඇරීන එකට එනවා. ඒත් එක අපිට පෙන්නනවා මිනිස්සයා ඒක උඩ ඉඳලා කිසිම ගානක් නැතුව බිමට පැස්සට පස්සේ තමයි අපි දකින්නේ මිනිස්සයාගේ කැඳුමක්වත් නැහැ. ඇත්තම කිව්වොත් හෙලිකොටු බෝයි කෙනෙක් තමයි මේ ඉන්නේ. මං එහෙම කීවට තරහ වෙන්න එපා. ඇත්තට මේ ඉන්නේ ආදම්. එහෙමත් නැත්නම් ලෝකේ පෘථුවිය දෙන්නට බිහි වුණු පළවෙනි මිනිසයා. ආදම් තමයි මේ විදිහට මේ මනුෂ්‍ය ජාතිය වෙනුවෙන් ෆයිට් කරන්න ඇවිල්ලා ඉන්නේ. මෙහෙම බිමට පැන්න ආදම් කෙලින්ම අහසට අත දික් කරනවත් එක්කම ඇපල් ගෙඩියක් ඇවිල්ලා ආදම්ගේ අතට වැටෙනවා. ආදම් මේ ඇපල් ගෙඩිය කාලා අප්පෝ මේක හෙන ඇඹුල්නේ කියලා කියනවත් එක්කම අපිට පෙන්වන එක කැරක්ටර්. ඔයාලා අනිවාර්යෙන්ම මේව දැකලා ඇති. මේ තමයි මයිකල් ආන්ජලෝ. අර ආදම්ගේ චිත්‍රය මැදලා තියෙන්නේ. අන්න එයා තමයි මේ ඉන්නේ.
ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ අපේ එනවුන්ස් ආයෙත් කෑ ගහලා කියනවා මේ ඊළඟට අපි මේ දේව ජාතිය වෙනුවෙන් සටන් කරන්නේ මේ මිනිස්සයා නෑ මේ දෙවියා කියලා අර දෙවිවරුන් ගේට්ටුව පැත්තට අත දික් කරනවත් එක්කම හැබැයි එතනින් කවුරුත් එන්නේ නෑ. ඒත් එක්කම මේ අපේ නිවේදකයාට පොඩි කෝල් එකක් එනවා. එයා ඒ කෝල් එක අරගෙන ඔයා මට විහිළුවක්ද කරන්න කියලා පොඩ්ඩක් බය වෙලා වගේ කතා කරනවා. ඒත් එක අපිට පෙන්නන්නේ අපිට ඇහෙනවා ඒක ලස්සන සංගීතයක් ප්ලේ වෙනවා. ඇත්තටම මේ සංගීත ප්ලේ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඔයාලා දන්නවද අර සිවුස් එකකටම ඉන්නේ කැරක්ටර් එකක්. අන්නේ කැරක්ටර් එක තමයි මේ සංගීත ප්ලේ කරන්නේ. මේක දැකලා බ්‍රෝන්ට්ලුත් බය වෙනවා. මොකද කිව්වොත් මෙයාගේ නම අර ඉස්සෙල්ලා මෙයාලට දුන්නේ ඒක කොල කැලක් එක දෙවිවරුන්ගේ පැත්තෙන් සටන් කරන්න නෑ මෙහෙම කියලා. ඒ නම මෙන්න මේ සංගීතකාරයාගේ මේකේ අඩංගු වෙලා තිබ්බේ නෑ. අන්න ඒ හින්දා තමයි මේ බ්‍රෝන්ට්ලුත් බය වෙලා වගේ ඉන්නේ. හැබැයි ඇත්තම කිව්වොත් මෙතෙන්ට මේ සංගීතකාරයා මේ ෆයිට් එක වෙනුවෙන් ඉන්නේ. මේ ඉන්නේ God of God නැත්නම් දෙවිවරුන්ගේ දෙවියා වෙන සියුස්. අම්මට සිරිනා කියා මම තමයි එන්නේ කියාගෙන එන ඩාන්ස් එකක් උදාගෙන එතෙන්ට එන්ටර් වෙනවා. මේක දැකලා මොකද්ද දෙවිවරුත් පුදු වෙනවා. මොකද කිව්වොත් දැන් මේ සියුස් වයසයි නේ හින්දාට හරියට ෆයිට් කරගන්න බැරි වෙයි කියලා තමයි දෙවිවරු වගේ මිනිස්සුත් හිතන්නේ. හැබැයි මෙහෙම අපු මේ සියුස් අර සංගීතයට එන නර්තනයක් එහෙම ඉදිරිපත් කළා හැරමිටියත් විසික් කළා හැමෝටම කෑ ගහනවා GOFC කියලා. ඒකේ තේරුම තමයි GFOC කියලා. ඒකේ තේරුම තමයි God Father of the Cosmos කියන එක. ඒ කියන්නේ දෙවිවරු වගේම මේ මිහිදලයේම නිර්මාතෘ කියන එක වගේ තමයි ඒකේ තේරුම. ඔන්න ඊට පස්සේ අපිට වෙන්නවා මේක හැරමිටියත් විසික් කරනවා. විසික් කරලා ඔක්කොම කරලා නටනට ඉදින් අර සංගීතක ගහින් එක්කන එකපාරටම ස්වරය වෙනස් වෙලා පොඩ්ඩ හයියෙන් ගන්න. ඒත් එක්කම හැරමිටිය විසික් කරපු මේ ඩයල් එක පිටිපස්සට නැමිලා කකුල් දෙකෙන් පාත් වෙලා පිටිපස්සට නැමිලා හොයත් උඩට එනවත් එක්ක අම්මරසේ ඇඟවල් හිටන් පිම්බිලා එන අලියා වගේ පත්තු සයිස් වෙලා තමයි එන්නේ. ඔන්න ඒත් එක්ක මේ එපිසෝඩ් එකත් මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ අපිට දැන් බලන්න තියෙන්නේ මේ අපේ සියුස්ගේ ආදම්ගේ ෆයිට් එක පටන් ගන්න තැන. ඒ කියන්නේ එපිසෝඩ් 6 වල ඉඳලා. එපිසෝඩ් 6 මම අනිවාර්යෙන් හෙට හෝ අනිද්දා දවස් දෙක ඇතුළත ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා අපිට support එකක් දෙන්න. ඒ වගේම තව subscribe හරියටම subscribers 10 දෙනයි ඕනේ. ඒ හින්දා ඔයාලගේ ඇනිම් බලන යාළුවෝ ඉන්නවනම් එයාලටත් මේ වීඩියෝ එක share කරලා උපරිමයට මට sub එකක් දෙන්න කියන ගම මම අදට සමුගන්නවා. එහෙනම් මේ ඔයාලගේ ආදරණීය ඇනිමේ නැවතුම් පොළ AS Animative